අර ගෝල් පේස් වල අරගල කරපුන් අපිට ඒ කාලෙක දේශපාලඥයෝ ගේන්න එපාලු පන්සල්. හොරුන්ට වහන්නලු දොරවල්. ඔක්කොම නරක මිනිස්සුන්ව පන්සලෙන් දොට්ට දාන්න කරඬු ඔළුවේ තියන්න මේපාලු. එහෙනම් ඉතින් අපිට පන්සල් ටික වහලා දාලා බුදිය ගන්නයි වෙන්නේ. මතක තියා මේ ලෝකේ හොඳම කියලා මිනිස්සු කොහෙවත් නැහැ. ඔය කියන උන්ගේ කිල්ලෝට වල හුණු ඩිංග ඩිංග හරි තියනවා. මිනිස්සට සොඳුරු ගුණ සහ නුගුණ ඇත. නිදොස් කෙනෙක් මෙදියත උපදෙන්නේ නැත. මේ ලෝකේ නිර්දෝෂීම කියලා මිනිස්සු නැහැ. හැම කෙනාගේම අඩුපාඩු. අඟුලිමාල 999 මරලාපම බුදුහාමුදුරුවෝ කදා ගන්න එපා ගේට්ටුවෙන් මෙහෙට කියලා. නෑ එන්න ඉඳ ගන්න කියලා බණ ටික කිව්වා. රහත් වෙන්න බණ කියපු ආගම බුද්ධහක. ජීවිත කාලෙම වල්කම් කරපු ගණිකාව අම්බපාලි අනේ මටත් මහාන වෙන්න ආසයි ස්වාමීනි කිව්වහම බණ කියපු මහාන කරපු රහත් භාවයට මඟ පෙන්නපු ආගම බුද්ධහගම. තම්බදා ටික වගේ දරුණු හොරු අවුරුදු 50ක් එයාගේ රස්සාව රජේ වදකයා බෙලි කපලා මිනිස්සුන්ගේ පෙන්ෂන් ගියාට පස්සේ සරියුත් හාමුදුරන් අනේ අපිත් ආසයි ධර්මය අවබෝධ කරන් බණ කියන්නකො කිව්වහම බණ කියලා සෝතාපට්ටි මාර්ගස්ත සිතක හිත නවත්තපු එකයි බුද්ධහගම. ඒසා බුද්ධහගම කියන්නේ හොරු එළෝන ආගම නෙවෙයි. මම නම් කියන්නේ පින්වත්නි අද මේ ගමේ ඉන්න ලොකුම නරක මිනිහා හොරා පන්සල් ආවත් හාමුදුරුවෝ කරඬු ඔළුවේ තියන්න ඕනේ. මේ ගමේ ඉන්න අන්තිම කුපාඩියා පන්සල් ආවත් හාමුදුරුවෝ පිරිත් නූල ගැට ගහන්නම ඕන. ඒක තමයි බුද්ධාගම. මතක තියාගන්න. කන්ති පරමන් තපෝ තිතික්කා නිබ්බානම් පරමං වදන්ති බුද්ධා මොනවා තිබ්බත් වැඩක් නෑ මහණෙනි භික්ෂුවට ඉවසීම නැත්තම්.